ඉතින් අපි අද කතා කරන්න යන්නේ ටේබල් නම්බර් 21 කියන මූවි එක ගැන. ඉතින් මූවි එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ එක පිරිමි ළමයෙක් උස් ගොඩනැගිල්ලකින් පනිනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්වන්නේ විමාන් සහ සීයාව. ඉතින් මේ දෙන්න විවාහ වෙලා දැන් ටික කාලයක් වෙනවා. මේ දෙන්න බිස්නස් ක්ලාස් ෆ්ලයිට් එකක බෙල්ජින් වලට යන්න තමයි දැන් හදන්නේ. සීයාට නම් මේ සිද්ධිය විශ්වාස කරගන්නත් බැරි විදියට තමයි අය හැසිරෙන්නේ. ඉතින් සීයා කරන මේ බොළඳ හැසිරීම් දැන් ඕනෑවට වැඩි කියලා තමයි විමාන් නම් හිතන්නේ. ඉතින් මේ දෙන්න දිනුම් ඇදීමකින් තමයි මේ බෙල්ජි වලට යන්න අවස්ථාව හම්බෙලා තියෙන්නේ. ඉතින් එහාට ගියාට පස්සේ මේ දෙන්නට සුපිරිම හෝටලයකට යන්න අවස්ථාවක් ලැබෙනවා. මේ වෙන දේවල් එක්ක සීයා නම් හිතාගන්න බැරි තරම් සතුටකින් තමයි ඉන්නේ. මොකද මේ වගේ අලංකාර ඇඳුම් පැළඳුම් කෑම බීම වගේම මේ දේවල් සීයාට හීනයක් වගේ. ඉතින් කිසිම උත්සාහයක් නොකර ඉබේම මේ දේවල් ලැබෙන එක ගැන නම් දැන් වීවාන්ට ගොඩක්ම සැකයි. ඉතින් පහුවදා උදේ නැගිටිද්දි වීමාන් ලැප් එකේ මොනවා හරි විශේෂ වැඩක ඉන්නේ කියලා සීයා මේ ගැන ඇහුවම වීමාන් නම් කියන්නේ එයා කාලයකට කලින් ඇප්ලයි කරපු ජොබ් වගේක මොනවා හරි අලුත් නිවුස් තියනවද කියලා තමයි මේ විදිහට මෙයා බලලා තියෙන්නේ. මොකද කැම්පස් එකෙන් අයින් වුණාට පස්සේ තාම නම් වීමාන්ට ජොබ් එකක් හම්බෙලා නැහැ. ඒක ගැන ඇහුවම නම් වීමාන්ට ගොඩක්ම අවුල්. ඉතින් මේ දෙන්නගේ 5 වෙනි ඇනිවර්සරි එක වැටලා තියෙන්නේ මේ දවසට. ඉතින් මේ වෙලාවේදී විවාන් තෑගි විදිහට එයා ගත්ත ලස්සන මාලයක් සීයාන්ට දෙනවා. ඉතින් සීයන් ඒක දාගන්න ගමන් අහනවා ඔයාට මේවා ගන්න සල්ලි කොහෙන්ද කියලා. මොකද එයාට තවම හරියට ජොබ් එකක්වත් නැහැනේ. ඉතින් මේ වෙනකන් එකතු කරගෙන හිටපු සල්ලි වගේක් තමයි විමාන් මේ මාලේ අරගෙන තියෙන්නේ. ඉතින් දවස් ගාණක් බොහොම ආදරණීය විදිහට මේ නිවාඩුව මෙයාලා ගත කරනවා. ඔන්න ඉතින් එතකොටම වේටවරියෙක් ඇවිල්ලා කියනවා තවත් සුපිරිම හෝටලයකින් ඔයාලට ආරාධනා පත්‍රයක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් එයාලට මෙහෙම එන්න කියලා තියෙන්නේ රෙස්ටුරන්ට් එකේ දවල් ආහාරයකට තමයි. වීමාන් සීයාට කියනවා අලුත් බිස්නස් එකක් පටන් අරගෙන ජීවත් වෙන්න අපේම තැනක් හදා ගන්න ඕනේ කියලා. මොකද මේ වාසනාවට හමු වුණු දේවල් කවදා කොහොම කොයි විදිහට නැති වේද දන්නේ නැහැ කියලා. ඉතින් මේ දෙන්නගේ කතාවට බාධා කරන්න එක්කෙනෙක් එනවා. ඉතින් මෙහෙම ඇවිත් තියෙන්නේ කාන්. ඉතින් කාන් කියන්නේ මේ රිසෝට් එකේ අයිතිකාරයා. දැන් කාන් විවාන් සහ සීයාත් එක්ක කතා කරන්න ගන්නවා. මෙතනදී කාන් මේ දෙන්නට ඩ්‍රින්ක්ස් ගන්නත් ආරාධනා කරනවා. ඉතින් ඒත් එක්කම ටේබල් නම්බර් 21 කියන ගේම් එක ප්ලේ කරන්නත් ආරාධනා කරනවා. ඉතින් මේ ගේම් එකේ මොනවද කරන්න තියෙන්නේ කියලා කාන් පැහැදිලි කරනවා. ඉතින් මේ ගේම් එක හරියට සෙල්ලම් කරලා දිනුවොත් රුපියල් කෝටි 21ක් හම්බෙනවා. ඉතින් මුලදී කියන්නේ මේ ගේම් එකේ හරිම සරල දේවල් ටිකක් තමයි තියෙන්නේ කියලා. කාන් මේ දෙන්නට මේ සෙල්ලම ගැන පැහැදිලි කරලා දෙනවා. ඒත් ඒ හැම ප්‍රශ්නයකටම නිවැරදි උත්තරය දෙන්න ඕනේ කියලාත් කාන් කියනවා. ඉතින් අහන හැම ප්‍රශ්නයකටම අදාළව කරන්න පොඩි වැඩකුත් හම්බෙනවා. ඉතින් මේ තරඟයේ කොන්දේසි වගේක් තියෙනවා. ඒ වගේම ප්‍රශ්න 8ක් තියෙනවා. කොයිම වෙලාවකවත් ගේම් එක ප්ලේ කරන්න ගත්තොත් මැදදි අයින් වෙන්න නම් බෑ. ඒ වගේම මේකට කිසිම ඊළඟ පාර්ශවයකින් උදව්වක් ගන්න නම් බෑ. ඉතින් උඩින් පල්ලෙන් බැලුවම තරඟය හරිම සරලයිනේ. ඒත් ඒ හම්බෙන ගාණ විශාල මුදලක්නේ. ඒක හින්දා සීයා නම් මේකට කලින්ම කැමති වෙනවා. ඉතින් ටික වෙලාවකට පස්සේ සීයාන්ට පුළුවන් වෙනවා වීමාන්න මේ සෙල්ලම ප්ලේ කරන තැනට පත් කරගන්න. දැන් ඉතින් තරඟයට කලින් මේ දෙන්නට සිද්ධ වෙනවා තරඟයට අදාළ නීති රීති මාලාවක් අඩංගු ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්න. ඉතින් මේ දෙන්නගේම අතට හයි කරනවා ලයි ඩිටෙක්ටර් වගේක්. ඒ වගේන් කරන්නේ මෙයාලා අහන හැම ප්‍රශ්නවලටම අදාළව ලැබෙන උත්තරේ ඇත්තක්ද බොරුවක්ද කියන්න කියලා මේ ඩිටෙක්ටර් එකෙන් පාටක් පෙන්වීම මගින් තහවුරු කරගන්නවා. ඉතින් බොරුවක් කිව්වොත් රතු පාටක්ද ඇත්තක් කිව්වොත් ඒක නිල් පාටින්ද මේකේ පෙන්눔 කරනවා. කාන් කියන විදිහට මේ ගේම් එක සම්පූර්ණයෙන්ම සත්‍ය මත තමයි රඳා පවතින්නේ. හැම වෙලාවෙම ඇත්ත කතා කරොත් විතරයි මේ ගේම් එක වින් කරලා සල්ලි ගන්න පුළුවන් වෙන්නේ කියලා
කාන් කියනවා. ඉතින් මේ දෙන්න දැන් තරඟය ගැනත් හොඳ අවබෝධයක් අරගෙන ඇග්‍රිමන්ට් වලටත් සයින් කරලා ගේම් එක ස්ටාර්ට් කරන්න පටන් ගන්නවා. ඉතින් මේක ලයිව් ගේම් එකක්. හැම තැනම CCTV හයි කරලා ඒවා කාන්ගේ වෙබ්සයිට් එකට කනෙක්ට් කරලා මේ දෙන්න ගේම් එකේ පර්ෆෝම් කරන විදිහ වෙබ්සයිට් එකෙන් ඔක්කොටම ලයිව් දෙන්න තමයි කාන් මේක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. ඉතින් ඔහුත් එක්ක ඉන්න මිලියන ගාණක් ෆලෝවර්ස්ලා මේක බලාගෙන ඉන්නවා. ඉතින් පළවෙනි ප්‍රශ්නය අහන්නේ විවාන්ගෙන්. ඒක තමයි ප්‍රසිද්ධියේ තමන්ගේ බිරිඳව සිප වැළඳ ගන්න කැමතිද කියලා. ඉතින් විවාන් කියනවා ඒකට කැමති නෑ කියලා. ඉතින් ඒත් එක්කම ඩිටෙක්ටරේ පාට කොළ ලයිට් එක පත්තු වෙනවා. ඉතින් මේ විවාන් කියපු උත්තරේ හරි. ඉතින් විවාන් කියපු දේ ඇත්තක් හින්දා ඒකට අදාළව කරන්න තියෙන වැඩේ තමයි එතන ගොඩක් මිනිස්සු ගැවසෙන තැනකදී ප්‍රසිද්ධියේම තමන්ගේ බිරිඳව කිස් කරන එක. අකමැත්තෙන් වුණත් මිනිස්සු ගොඩක් බලාගෙන ඉද්දි මේ දෙන්න ටාස්ක් එක සම්පූර්ණ කරනවා. ඉතින් මේ වෙලාවෙදිම මෙයාලගේ account එකට කෝටියක මුදලක් ට්‍රාන්ස්ෆර් කරන්න කාන් අමතක කරන්නේ නැහැ. ඒත් විවාන් නම් කියන්නේ අපි මේ කරපු වැඩේ හින්දා ප්‍රසිද්ධියේම අපි නිකන් මෝඩයෝ වගේ පෙවුණා කියලා. ඉතින් ඊළඟ ප්‍රශ්නේ ලැබෙන්නේ සීයාට. සීයාගෙන් අහන්නේ විමාන් ගැන හැම දෙයක්ම ඔයා දන්නවද කියලා. ඉතින් සීයාන් ඒකට නෑ කියලා උත්තර දෙනවා. ඒත් එක්කම සීයාගේ අතේ තියෙන ඉන්ඩිකේටර් එකේ කලර් එක කොළ පාට වෙනවා. ඔන්න ඊළඟට හම්බෙන්නේ ප්‍රශ්නයට අදාළ ටාස්ක් එක. කාන් විවාන්ට කෑම එකක් දීලා සීයාගෙන් අහන්නේ සීයා කෝටි 2ක් වෙනුවෙන් මේ කෑම එක කයිද කියලා. විවාන් නම් කියන්නේ ඒක නම් කීයටවත් වෙන්නේ නැති වෙයි කියලා. මොකද සීයා වෙජිටේරියන්. මොකද මේ කෑම එකේ තියෙන්නේ පොඩි පොඩි කෘමි සත්තු බෙදලා හදපු කෑම එකක් තමයි. ඉතින් සීයාට මේක දැක්කම වමන යන්න තරම් අපිරියයි. පරාජය බාරගෙන නැගිටලා යන්න හදන විමාන් ඒත් එක්කම දකිනවා සීයා ගොඩක්ම අකමැත්තෙන් කෑම ටික කන්න පටන් ගන්නවා. ඔන්න ඒත් එක්කම එයා වොෂ්රූම් එකට දුවනවා වමනේ දාන්න. ඉතින් මේ ටාස්ක් එකෙන් පස්සේ මෙයාලට තව කෝටි 2ක් ලැබෙනවා. ඉතින් ඔන්න ඊළඟ ප්‍රශ්නේ ලැබෙන්නේ විවාන්ට. ඉතින් විවාන්ගෙන් අහනවා කවදම හරි දවසක කවුරුම හරි නොමග යවලා තියනවද කියලා. ඉතින් ටිකක් හොඳට කල්පනා කරලා විවාන් ඔව් කියලා පිළිතුරු දෙනවා. ඔන්න ඉතින් ඒත් එක්කම පෙන්නන්නේ විවාන්ගේ අතීත කතාවක් ගැන. කැම්පස් එකේදී සීයාට වෙන සම්බන්ධයක් තිබිලා තියෙනවා කියලා විවාන් දැනගන්නවා. ඒත් ඉතින් විවාන් සීයා ලබා ගන්න තියෙන කැමැත්ත හින්දා ඔහු ඇය සමීපකම් පවත්තන බොබීට කියනවා ඊට කලින් දවසේ රෑ සීයා එයත් එක්ක ඩ්‍රින්ක්ස් අරගෙන එයත් එක්ක එකට හිටියා කියලා. ඒත් ඉතින් මේක ඇත්තක් නන් නෙවෙයි. ඒත් මේ බොරුවට පුළුවන් වෙනවා සීයාගෙන් බොබීව ඈත් කරලා තියාගන්න. දැන් ඉතින් ඊට පස්සේ හම්බෙන්නේ විවාන්ගේ ටාස්ක් එක. ඒක තමයි කාන්ව නොමග යවන එක. ඒත් එක්කම කාන්ව මෙතනින් එහා තියෙන වෙන පැත්තකට යවන්න ඕනේ. ඒක නම් කරන්න බැරි වැඩක් වෙයි කියලා තමයි විවාන් නම් කියන්නේ. ඉතින් විවාන් ඒත් එක්කම ටිකක් කල්පනා කරලා කාන්ට කියනවා ඔයා වෙන පැත්තකට ගියොත් අනිවාර්යෙන් වචන 3ක් කතා කරලා ඔයාව ආයෙත් අපි ඉන්න තැනකට ගෙන්නන්න අපිට පුළුවන් කියලා. ඉතින් මෙහෙම කියලා විවාන් මේ කතාවෙනුත් කරන්නේ කාන්ව නොමග යවන එක. ඉතින් ඒක හින්දා තව කෝටි 3ක්ම මේ දෙන්න දිනනවා. ඉතින් ඒත් එක්කම ඊළඟට තරඟය කරන්න තියෙන දේවල් භයානක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඊළඟට විවාන්ගෙන් අහනවා ඔයාගේ ආදරේ රැකගන්න ජීවිතේ විඳින්න වෙන ඕනෑම අවදානමක් ගන්නවද කියලා. විවාන් ඕ කියලා උත්තර දෙනවා. ඒත් එක්කම පිළිතුර ඇත්තක් කියලා කොළ ලයිට් එක පත්තු වෙනවා. ඉතින් මේකට අදාළව කරන්න තියෙන ටාස්ක් එකේදී සීයාව වීදුරු පෙට්ටියකට දාලා යතුර තියෙන්නේ වෙන තැනක. ඒත් ඉතින් යතුර ගන්න නම් පුළුවන් වෙන්නේ එතන තියෙන වීදුරුවට ලේ සම්පූර්ණයෙන්ම පිරුණොත් විතරයි. සීයාට මේ වීදුරු පෙට්ටිය ඇතුලේ ඉන්න පුළුවන් උපරිම විනාඩි 7ක් විතරයි. ඉතින් මේකත් එක්ක අපිට පෙන්වන්නේ විවාන්ගේ තව අතීත සිද්ධියක්.
ඔන්න කැම්පස් එකේදී එක්තරා නොබිනාකාර යාළුවෝ පිරිසක් එක ළමයෙකුට විහිළුවක් කරනවා. ඒ ළමයා එක දොරක් ඇරගෙන එනවත් එක්කම දොර උඩ තිබුණු ලේ භාජනයක් හැලිලා ඒකෙන් සම්පූර්ණයෙන්ම ඒ ළමයව නෑවෙනවා. ඒත් ඉතින් විවන් කොයිම වෙලාවකවත් හිතන්නේ නෑ ඒ භාජනයේ තියෙන්නේ ලේ කියලා. ඒත් ඒ භාජනයේ ඇත්තටම තිබුණ ලේ කියලා දැනගත්තම විවාන්ට කලන්ත දාලා වැටෙනවා. ඒ කියන්නේ විවාන්ට ලේ දකින්න එච්චරටම අමාරුයි කියලා. ඉතින් දැන් අපිට ආයමත් පෙන්වන්නේ වර්තමාන තත්ත්වය. ඉතින් විවාන්ට සීයාව බේරගන්න තියෙන්නේ හරිම පොඩි වෙලාවයි. ඉතින් විවාන් හිතට ශක්තිය අරගෙන ලේ ගන්න ඕන උපකරණත් ලෑස්ති කරගෙන කොහොම හරි අමාරුවෙන් හිත හදාගෙන වීදුරුවට ලේ පුරවන්න පටන් ගන්නවා. ඉතින් අන්තිම විනාඩි ඉවර වෙන්න කලින් සීයාගේ ජීවිතය ඔහු බේර ගන්නවා. ඉතින් සීයාට හොඳටම හුස්ම ගන්න අමාරු වෙලා යන්තමින් තමයි එයා ජීවිතේ බේරගන්නේ. ඉතින් ඊළඟ ප්‍රශ්නය යොමු වෙන්නේ සීයාට. ඉතින් එතනදී කාන් අහනවා සීයාගේ කොණ්ඩේ නැති වුණොත් විවාන් තවදුරටත් සීයාට ආදරය කරයිද කියලා. ඉතින් සීයාගේ උත්තරය වෙන්නේ ඔව්. ඉතින් ඒ උත්තරේ හරි නිසා ඉන්ඩිකේටර් එකේ පැහැ කොළ පාට වෙනවා. ඉතින් ඒකට අදාළව කරන්න තියෙන ක්‍රියාකාරකම තමයි විවාන්ගේ අතින්ම සීයාගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපලා දාන එක. ඉතින් මේ දෙන්නම ඒකට අකමැති වෙනවා. ඒ කරලා තරගෙන් පිටත් වෙලා යන්න තමයි හදන්නේ. ඉතින් මේ දෙන්න හොරෙන්ම එතන තිබ්බ බෝට්ටුවක නැගලා ඔවුන් ඉන්න තැනින් ඈතට යන්න පටන් ගන්නවා. ඒත් එක්කම එයාලා අතේ සවි කරලා තියෙන ඉන්ඩිකේටර් එකේ එලාම් එකක් වදින්න පටන් ගන්නවා. දැන් ඉතින් කාන් මෙයාලට කතා කරන්න පටන් ගන්නවා. කාන් කියන්නේ තරඟය හරිම විදිහට ඉවර නොකර සීමාවේ ඉඳලා කිලෝමීටර් 10කට වඩා ගියොත් ඩිවයිස් එක ඉබේටම පුපුරනවා කියලා. ඉතින් මේක නවත්තන්න ඕනේ නම් ආයෙත් කාන් ළඟට යන්න වෙනවනේ. ඉතින් මේ දෙන්න ආයෙත් බෝට්ටුව හරවගෙන යන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදී විවාන් කාන්ට ගහන්නත් හදනවා වුණත් එයාගේ වටේට ඉන්න විශාල ආරක්ෂක පිරිසක් ඉන්න හින්දා විවාන්ට ඒක කරගන්න නම් හම්බෙන්නේ නැහැ. ඒත් එක්කම කාන් නැවත කියනවා මේක ඉවර කරගන්න ක්‍රම දෙකයි තියෙන්නේ. එක තමයි එක්කෝ ගේම් එක ඉවර කරන එක, එහෙම නැත්තම් අත කපන එක කියලා. ඉතින් ඒ දෙකම කරන්න බැරි හින්දා සීයාට සිද්ධ වෙනවා එයාගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපලා දාන්න. ඉතින් මේකෙන් පස්සේ ප්‍රශ්නය ලැබෙන්නේ විවාන්ට. ඉතින් විවාන්ගෙන් අහන්නේ කවදම හරි සීයාට අත උස්සලා තියනවද කියලා. ඉතින් ඔන්න එතනදී අපිට කතාව ආයෙමත් අතීතයට අරගෙන යනවා. ඉතින් මේ දෙන්න බැඳලා වැඩි කාලයක් යන්න කලින්ම සීයා ප්‍රෙග්නන්ට් වෙලා, හැබැයි එයාලා ඒ වෙද්දි එහෙම දෙයකට සූදානම් වෙලා හිටියේ නැති හින්දා සීයා විමාන්ට හොරෙන්ම සත්කමක් කරලා, ඉතින් එන්න ඒකට තරහා ගිහිල්ලා තමයි විවාන් සීයාට කනේ පාරක් ගහන්නේ. ඉතින් විවාන් ඕ කියලා උත්තරේ පිළිගත්ත හින්දා ඒකට අදාළ ක්‍රියාකාරකම හම්බෙනවා. ඉතින් ඒක තමයි සීයාට සිද්ධ වෙනවා විවාන්ට කම්බුල් පාරක් ගහන්න. හැබැයි ඒ ගහන හැම කම්බුල් පාරකම කම්පණය මනින්න යම් උපකරණයක් සවි කරලා තියෙන හින්දා කනේ පාරේ කම්පණයේ වටිනාකමට ගැලපෙන්න කම්පුල් පාර වේගෙන් යොමු කිරීමට අවශ්‍යයි. ඉතින් සීයා කනේ පාරවල් කිහිපයක්ම ගැහුවත් ඒ එකකින්වත් විවාන්ට සීමාව පන්න ගන්න සීයාට නොහැකි වෙනවා. ඒත් එක්කම ලොකු හයියක් ගන්න සීයා එක පාරටම විවාන්ට ලොකු කනේ පාරක් ගහනවා. ඔන්න එතනදී මෙයාලා ඒ ක්‍රියාකාරකමත් සාර්ථකව සම්පූර්ණ කරනවා. ඉතින් මේත් එක්කම කාන්ට කෝල් එකක් එනවා. ඒ අතරේ විවාන් සීයාට කියනවා මට දැන්නම් මේ සෙල්ලම ගැන කිසිම විශ්වාසයක් නැහැ කියලා. මොකද අපේ පෞද්ගලික ජීවිතයේ උණු සිද්ධි හැම එකක් ගැනම මේ මිනිස්සයා දන්නවා කියලා. විවාන් කියනවා අපි දෙන්න නම් දැන් උගුලකට අහු වෙලා තමයි ඉන්නේ කියලා. ඒත් ඉතින් මෙහෙම වැඩි වෙලා කතා කරන්න හම්බෙන්නේ නැහැ. මෙයාලට ඊළඟ ප්‍රශ්නයත් යොමු කරනවා. ඉතින් ඒක තමයි මොකක්ම හරි දෙයකට
අහිංසකයෙකුට නිකරුණේ කරදර කරන තියනවද කියලා. ඉතින් එතනදී විවාන් ඔව් කියලා උත්තර දෙනවා. කාන් මෙතනදී ඔවුන්ට අදාළ ක්‍රියාකාරකම දෙනවා. ඒක තමයි කාර් එකක නම්බර් එකක් දෙනවා. මෙන්න මේ වාහනයට ගහලා මේ වාහනය හොඳටම කුඩු කරන්න ඕනේ කියලා කාන් විවාන්ට කියනවා. ඉතින් මේ වැඩේ කරලා විවාන් එතනින් පැනලා යන්න හදද්දිම එතනට කාර් එකේ අයිතිකාරයා එනවා. ඒ මිනිස්සයා තව මිනිසුන් කිහිප දෙනෙක් එක්ක විවාන්ට හොඳටම ගහනවා. ඉතින් එතනට ආපු පොලිස්කාරයාටත් මේ සම්පූර්ණ විස්තරය කියන්න හැදුවත් දැනටමත් ඔහු වරදක් කරලා තියෙන හින්දා ඔහු කියන කිසිම දෙයක් අහන්න මේ නිලධාරියා කැමති වෙන්නේ නැහැ. ඉතින් මෙතනින් කොහොම හරි පැනගෙන විවාන් කාන් ළඟට ආයෙත් යනවා. හැබැයි ඉතින් ගිහින් බැලුවට සීයා නම් එතන පේන්නේ නැහැ. ඉතින් විමාන් පිටස්තර කෙනෙකුට ගේම් එකේ සිද්ධිය ගැන හෙලි කරන්න ගියපු හින්දා ඒක තරඟ නීති රීති උල්ලංඝනය කිරීමක් වෙනවා. ඒකට අදාළව තමා සීයාට දඬුවම් ලැබිලා තියෙන්නේ. දඬුවම විදිහට එයාව නගර සෝබනියක් විදිහට අන්දවලා ක්ලබ් එකකට යවනවා. ඉතින් විවාන්ට සිද්ධ වෙනවා සීයාව නිරුවත් කරන්න කලින් එයාව බේරගන්න. සීයාව එක කණුවක ගැට ගහලා ඇගේ ඇඳුම් එකින් එක අයින් කරන්න උත්සාහ කරද්දිම විවාන් එතනට පැනලා සීයාව බේරගන්නවා. ඒත් එක්කම කාන් එතනට එනවා. ඉතින් අන්තිම ප්‍රශ්නය අහන්නේ සීයාගෙන්. හැබැයි මේ ප්‍රශ්නය ඇතුලේ තියෙන්නේ තවත් කෙටි ප්‍රශ්න 7ක්. හැබැයි මේ ප්‍රශ්නවලට සීයා දෙන්න ඕනේ වැරදි උත්තර තමයි. ඒ කියන්නේ හරි උත්තරේ ඔව් නම් එයා කියන්න ඕනේ නෑ කියලා. ඒ කියන්නේ සීයා කියන සෑම හරි උත්තරයකටම ඩිවයිස් එකේ පාට රතු වෙන්න ඕනේ කියන එක. ඔන්න මේ විදිහට ප්‍රශ්න ටික අහන්න පටන් ගන්නවා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ විදිහට ඔයා බැඳලා ඉන්නේ විවාන්ද උත්තරේ නෑ. ඉතින් දෙවෙනි එක මේ වෙලාවේ ඔළුවේ තියෙන්නේ ඔයාගේ ඇත්තම කොණ්ඩේද උත්තරේ ඔව්. තුන්වෙනි ප්‍රශ්නය ඔයාට ඕනේ කාන්න බල්ලෙක් වගේ පාරේ මැරෙනවා බලන්නද උත්තරේ නෑ. හතරවෙනි ප්‍රශ්නය ක්ලබ් එකේදී විවිධ මිනිස්සු ඇඟ අනවශ්‍ය විදිහට ස්පර්ශ කරද්දි ඔයාට සතුටක් දැනෙනවද උත්තරේ ඔව්. පස්වෙනි ප්‍රශ්නය මෙච්චර දේවල් වෙලත් අන්තිමට කෝටි 21 ඕනද උත්තරේ නෑ. හයවෙනි ප්‍රශ්නය ඔයා විවාන්ට ආදරෙයිද උත්තරේ නෑ. ඉතින් අන්තිම ප්‍රශ්නය විවාහයෙන් පස්සේ වෙන පිරිමි කෙනෙක් එක්ක අනවශ්‍ය සම්බන්ධකම් තිබුණද උත්තරේ ඔව්. ඉතින් මෙතනදී ඩිටෙක්ට් එක කොළ පාට වෙනවා. ඒ කියන්නේ සීයා කියලා තියෙන්නේ වැරදි උත්තරයක්. ඒ වෙලාවේදී සීයා කියන්නේ එයා එයාගේ බොස් එක්ක සම්බන්ධකමක් පවත්වලා තිබුණා කියලා. කාන් සීයා විදිහට සීයාගේ බොස් එක මැසේජ් කරලා විවාන්ට සීයා ඉදිරියේදීම ඔප්පු කරලා පෙන්නනවා. ඉතින් මෙතනදී විවාන්ට සීයාව එපා වෙලා කලකිරීමක් තමයි ඇති වෙන්නේ. විවාන් සීයාට ගොඩක්ම ආදරේ හින්දා ගොඩක්ම අමාරුවෙන් වුණත් විවාන් ඒ වේදනාව යටපත් කරගන්නවා. ඒත් ඉතින් තවමත් ගේම් එක ඉවර නැති හින්දා සීයා තරඟ නීති උල්ලංඝනය කරපු හින්දා ඒ වෙනුවට විවාන්ට සිද්ධ වෙනවා වෙන කෙනෙක්ව මරන්න. ඉතින් වෙන කරන්න දෙයක් නැතිම හින්දා විවාන් අවසානයේට ඒකටත් කැමති වෙනවා. කාන් විවාන්න ඒ මරන්න ඕනේ කෙනා ගාවට එක්කගෙන යනවා. ඉතින් මෙහෙම ඉන්නේ තරුණ පිරිමි ළමයෙක්. ඉතින් මේ ළමයා මානසික ආබාධයක් තියෙන ළමයෙක්. ඉතින් විවාන්ට මේ කෙනා මරන්න බැරි වුණොත් කාන් සීයාව මරණ හින්දා විවාන් ටිකෙන් ටික මේ ළමයා ළඟට ලං වෙනවා. ඉතින් මේ වෙලාවේදී ඒ පිරිමි ළමයා විවාන් දිහාවට හැරෙනවා. ඉතින් විවාන් දැක්ක ගමන් මේ පිරිමි ළමයාව අඳුර ගන්නවා. ඉතින් විවාන්ලගේම කැම්පස් එකේ හිටපු පළමු වසරේ ළමයෙක් තමයි මෙහෙම අද ඉන්නේ. ඉතින් මේ ළමයාගේ නම තමයි අක්‍රම් කියන්නේ. කාන් කියන්නේ මෙයාගේ තාත්තා. ඉතින් කාන් ගොඩක්ම වේදනාවෙන් කියනවා ඔයාලා ඔක්කොම එකතු වෙලා මගේ පුතාව අවුරුදු 10කට කලින් බාගෙට මැරුවනේ. දැන් ඉතින් ඉතුරු ටිකත් කරන්න කියලා. ඉතින් දැන් අපිට පෙන්වන්නේ අවුරුදු 10කට කලින් වුණ සිද්ධියක්. ඉතින් මේ
විවාන්ලා ඉන්න කැම්පස් එකට අක්‍රම් අලුතෙන් තමයි එන්නේ. ආව දවසෙම රැග් එක විදිහට එයාලගේ වයසේ ගෑනු ළමයෙක් ධම්මලා අක්‍රම්ට කණේ පාරක් කන්න සිද්ධ වෙනවා. ඒත් ඉතින් මෙතනදී විවාන්ලාගේ කණ්ඩායම මේක ඉවරයක් කරන්නේ නැහැ. අක්‍රම්ව දිගටම රැක් කරන්න පටන් ගන්නවා. අක්‍රම්ව මෙහෙම දිගටම රැක් කරන්න හේතුව තමයි පළවෙනි දවසේම තරහ අරගත්ත එක. ඉතින් අක්‍රම් ඩ්‍රින්ක්ස් ගන්න පොඩ්ඩක්වත් කැමති නැති කෙනෙක්. ඒත් ඉතින් විවාන් ඇතුළු කට්ටිය බලෙන්ම අක්‍රම්ට අරක්කුත් පොවනවා. ඒ වගේම අක්‍රම්ට කිසිම හේතුවක් නැතුව පහර දෙනවා. කවදාවත්ම කරන්න අමාරු වැඩ දීලා ඒක කරගන්න බැරි වුණාට පස්සේ ඊට වඩා දරුණුම දඬුවම් දෙනවා. අනිත් ශිෂ්‍යෝ ඉස්සරහා අපහාස කරනවා වගේම ලේ වලින් නාවනවා වගේ පහත්ම මට්ටමේ ක්‍රියාකාරකම් වලට ඔවුන් අක්‍රම යොමු කරනවා. ඉතින් මේ විදිහ අමානුෂික වදහිංසා හින්දා අක්‍රම් තමන්ව එපා වෙන තත්ත්වයකට පත් වෙනවා. ඉතින් මෙන්න මේ කාලේදී අක්‍රමට එක ගෑනු ළමයෙක් සමීප වෙනවා. ඒ ගෑනු ළමයා අක්‍රම්ට මේ වෙන අසාධාරණකම් උපකුලපතිට කියන්න කියලා මේ ගෑනු ළමයා අක්‍රම්ට කියනවා. ඒත් අක්‍රම්ගේ හිත හොඳකම නිසාම අක්‍රම් මේ වැඩේට එකඟ වෙන්නේ නැහැ. ඉතින් ඊළඟ දවසේ විවාන්ගේ කණ්ඩායම අක්‍රම්ට නියෝග කරනවා කැම්පස් එක ඉස්සරහ තියෙන කඩයක් බැඩ් එකකින් ගහලා සම්පූර්ණයෙන්ම කුඩු කරන්න කියලා. ඉතින් මොනවා වුණත් අක්‍රම් මේ කරපු වැඩේ හින්දා කඩේ හිටපු මිනිස්සු පිරිසක්ගෙන් අක්‍රම්ට ඉතා අමානුෂික විදිහට විවිධ වදහිංසා විඳින්න ලක් වෙනවා. ඒ මිනිස්සු අක්‍රම්ට බිම දාගෙන පහර දෙනවා. ඉතින් මෙච්චර කටුක අත්දැකීම් Tamanට හමු වුණත් කැම්පස් එකෙන් අයින් වුණොත් අක්‍රම්ගේ තාත්තා Tamanව මොනවත් කරගන්න බැරි පරාජිතයෙක් විදිහට හිතයි කියලා දෙමාපියන්ගේ හීන වෙනුවෙන් කැම්පස් එකේ දිගටම ඉන්න අක්‍රම් තීරණය කරනවා. ඒත් අක්‍රම අර ගෑනු ළමයාත් එක්ක කියනවා මගේ දරා ගැනීම දැන් උපරිම මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ කියලා. මොකද Tamanට මේ වෙන පීඩනය දරා ගන්න බැරි හින්දා අවසානයේදී අක්‍රම් තීරණය කරනවා උපකුලපතිට මේක කියන්න. ඒත් ඉතින් ඔහු ගාවට යන්න කලින් මේ සිද්ධිය විවාන්ගේ සහචර කොල්ලෝ දෙන්නෙක් දකිනවා. ඊට පස්සේ මේ කට්ටිය අක්‍රම මේ ගොඩනැගිල්ලේ තියෙන උඩම තට්ටුවට එකගෙන යනවා. ඉතින් විවාන් මේක දැනගෙන හොඳටම තරහ අරන් අර අහිංසක මිනිස්සයාට බොහොම දරුණු විදිහට එක පිට එක පහරවල් විවාන් ඇතුළු පිරිස යොමු කරනවා. ඒත් ඉතින් මේ දේනුත් සෑහීමකට පත් වෙන්නේ නැති මේ විවාන්ගේ පාපතර යාළුවෝ ටික අක්‍රම්ව දනගස්සලා සියලුම දෙනා ඉස්සරහා අක්‍රම්ගේ ඇඳුම් ඔක්කොම අයින් කරලා කොණ්ඩෙත් තැනින් තැන කපලා දානවා. ඒත් එතනින් නොනතුණු මේ මිනිස්සු අක්‍රම්ගේ මේ දර්ශන සියල්ල වීඩියෝ කරනවා. ඉතින් දැන් අක්‍රමන්ට තවත් නැති වෙන්න ආත්ම ගරුත්වයක් නැහැ වගේම එයාගෙම සම වයසේ යාළුවෝ ඉස්සරහා විශාල ලැජ්ජාවක් එයාට ඇති වෙනවා. ඉතින් දැන් අපිට ආයෙමත් කතාව වර්තමාන පැත්තට අරගෙන යනවා. ඉතින් එදා ඒ සමාජයට අලුත් මිනිස්සුන්ට හුරු කරන්නේ මෙහෙමයි කියලා මේ විදිහට රැක් කරපු එකේ බරපතලකම අද විවාන්ගේ ඇස් ඉස්සරහම එයාට දැක ගන්න හම්බෙනවා. කියන්න තියෙන්නේ මෙච්චරයි. Tamanගේ හිත පාලනය කරගන්න බැරුව එක 2.50 වැඩ කරලා Tamanට සමාජයෙන් අත්තුණු දේවල් සහ එක විදිහේ අටකඩා හැදෙන්න පටන් ගද්දී ඒක පිට කරන්න කොහෙවත් අහිංසක විදිහට හැදිච්ච ළමෙක් අරගෙන ඌට දස වද දීලා ඌවත් ඒ පහත් මානසිකත්වයට ඇදලා දාන එක තමයි මේ විකෘති පුද්ගලයන් එකතු වෙලා කරන්නේ. ඉතින් මේ කතාවේ මේ කොල්ලගේ ජීවිතයටත් උනේ එහෙම දෙයක්. අපෙන් පොඩි හරි දෙයක් තව කෙනෙකුට කරන්න හිතන්න කලින් හොඳටම හිතන්න Tamanට ඒ දේ වුණා නම් ඒ වේදනාව කොහොම Taman දරාගනීද කියලා. ඉතින් කොයිම වෙලාවකවත් පීඩිතයව පාගලා දාලා සතුටු වෙන පහත් මිනිසෙක් වෙන්නේ නැතුව මිනිසත්කමට වටිනාකමක් වගේම මෙච්චර අමාරුවෙන් හම්බුන මේ මනුසත්කමට වටිනාකමක් දෙන්න පුද්ගලයෙක් විදිහට කටයුතු කරන්න. ඉතින් මේ ටේබල් නම්බර් 21 කියන ගේම් එකේ සීයාට සහ විවාන්ට යම් පොඩි වේදනා විඳින්න උනානේ. ඒක කාන් විවාන්ගෙන් පලිගන්න ප්ලෑන් කරපු ගේම් එකක්. දැන් විවාන්ගේ හිතේ තියෙන පසුතැවීම නිසා විවාන් අතේ තිබ්බ පිස්තල් එකෙන් එයාගෙම ඔළුවට තියාගන්නයි හදන්නේ.
ඒත් එතකොට තමයි දැනගන්නේ මේක හිස් පිස්තෝලයක් කියලා. ඉතින් කාන් විවාන් දිහා බලාගෙන බොහොම බැගෑපත් විදිහට කියන්නේ අපි එදා විහිළුවට කරපු දෙයින් කවදාවත්ම මේ වගේ දෙයක් වෙයි කියලා හිතුවේ නෑ කියලා. ඉතින් මේවා වේදනාවට ලක් කරන කෙනාට පොඩි පොඩි දේවල් වුණාට ඒ වේදනාව විඳින කෙනාට තමයි ඒ පීඩනයේ තියෙන තරම දන්නේ කියලා කාන් විවාන්ට ඒ වෙලාවේදී කියනවා. ඒත් එක්කම කාන් කියනවා ඔයාලා මේ කරපු දෙයට ඔයාලා ජීවත් වෙලා ඉන්නකම් වගේම මේ කරපු වැඩෙන් කවදාවත්ම ගැලවෙන්න නම් බෑ කියලා. ඉතින් මෙන්න මේ විදිහට සමාජයට ඉතාමත් වටිනා පණිවිඩයකුත් එකතු කරපු මේ අමිහිරි මත්තක ගොන්නක් කැටිවුණු මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් අපිට වර්තමානයේදී අසන්නට ලැබුණු සබරගමුවේ සිසුවාගේ කතාවත් මේ වගේම කතාවක්. ඉතින් මේ වගේ සුපිරිම කතා ගෙන මේ බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම ජයම වේවා. ඔයාලගේ වටිනා අදහසුත් දාලා යන්න අමතක කරන්න එපා. අපි අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට ජයම වේවා.